රටේ ආණ්ඩු කරන්න උගන්වනව විතරක් නෙවෙයි අල්ලස් කොමිසමට නීතිය කියලා දෙන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පුළුවන්කම ලැබුණා අල්ලස් කොමිසමට ගිහිලා මේ රටේ නීතිය මොකක්ද කියලා. ඒ විතරක් නෙවෙයි මේ රටේ නීතිය මොකක්ද මේ රටේ ආණ්ඩුකරණය කරන්නේ මොකක්ද කියන එක එල්බෝඩ් දාගත්තු ජනාධිපතිලට එල්බෝඩ් දාගත්තු අගමැතිතුමන්ලට එල්බෝඩ් දාගත්තු මන්ත්‍රීලා ඇමතිලට විතරක් නෙවෙයි ඒ අයගේ ලනු කාලා ඒ අයගේ අවශ්‍යතාවයන් වලට නිකං අමාරු වැටෙන්න හදන රාජ්‍ය නිලධාරීන්ටත් නීතිය කියලා දෙන්න අපේ ජනාධිපතිතුමා දන්නවයි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ජනාධිපතිතුමනි වැඩිදුර කතා කරන්නේ නැහැ. එක දෙයක් කියලා අවසන් කරනවා. කෙටියෙන්ම කතාව. ඒ තමයි අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට බොහෝමත්ම දැඩි සහයෝගයක් ලබා දිය යුතු අවස්ථාව. මේ තමයි මේ රට 1956 සිංහල රාජ්‍ය භාෂාව කරනවා කියලා මේ රටේ මිනිස්සුන්ව රවට්ටපු තැන ඉඳලා හැමදාමත්ම මිනිස්සු රවට්ටගෙන ඇවිල්ලා මේ රට සංවර්ධනය කරන්න හදන හැම තැනකදීම මිනිස්සුන්ව රැවට්ටුවා. මිනිස්සුන්ව රවට්ටලා මිනිස්සු වැරදි තැනට ගෙනිච්චා. මේ රටේ සංවර්ධන ව්‍යාපෘති හදන්න හදපු හැම වෙලාවකම තෙල් ටැංකි ටික දෙන්න හදනකොට අපේ තෙල් ටැංකි ටික කෑගහක් දෙනවා කියලා කෑ ගහපු අය කොළඹ වරාය හදනකොට කොළඹ වරාය හදන්න එපා කියලා කෑ ගහපු අය අපි විදුලිය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නකොට පුනර්ජනනීය බලශක්තියට යනකොට කෑ ගහපු අය අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය කරන්න හදනකොට දවල පත්‍රිකාවේ ඉඳලා පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න යනකොට කෑ ගහපු උද්ඝෝෂණය කරපු අය මේ රට ඉස්සරහට ගෙනියන්න හදපු හැම වෙලාවකම විරුද්ධ වෙච්ච කණ්ඩායම්. මුලින්ම අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රීගේනින් ශ්‍රී ලංකා වැඩසටහන ගේනකොට විරුද්ධ වෙච්ච අය, ඒ වලට විරුද්ධව පාරට බහැපු අය අද බොහෝමත්ම ලස්සනට රීගේනින් ශ්‍රී ලංකා වැඩසටහන මුල ඉඳලා පටන්ගෙන ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙනවා. අපි අත්පොළ සන්නාදයක් දෙන්න ඕනේ. අර උළුකට හැලෙන්න අත්පොළ සන් දෙන්න කිව්වේ ගාල්ලේදී මිලියන 26000 කරාට හත්තිලව්වේ කියලා කිව්වා නේද? ඩොලර් මිලියන 26000 කරා කියලා. මෙන්න ඒක කරපු මේ රට බේරගත්තු ජනාධිපතිතුමා මෙතුමා. එහෙම නැතුව මේ එහෙන් මෙහෙන් ඇවිල්ලා සුද්ධ සුද්ධියෝ ගෑනු පාරේ හැපෙයි කියලා කතා කරපු අය නෙවෙයි මේ රට බේරගත්තේ. මේ රටේ බිලියන 6කට මේ රටේ සංචිත ගොඩ දැක්නේ මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. දැන් අන්න අත්පොළ සම් දෙන්න ආද දෙන්න පුළුවන් උළුකට හෙල්ලෙන්න එතුමා කිව්වා වගේ රීගේනින් ශ්‍රී ලංකා වැඩසටහනම වගේ ආයි ක්‍රියාත්මක කරනවා. අපි අවස්ථා ගණනාවකදී මේ රටේ හදන්න හදපු විනිවිදභාවය ආර්ථික විනිවිදභාවය ඒ නීති රීති ටික ඒ සියල්ල එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න එපා කියලා කෑ ගහපු අය අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපිටත් වඩා හොඳින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කටයුතු කරලා ඒ වැඩ කටයුත්ත කරගෙන යනවා. අපි කියපු ටිකේ පරණ පෙට්‍රල් ටික ගහගෙන පරණ පෙට්‍රල් වලින් දුවන්නේ තාම. ඒක දුවන්න පුළුවන් තව මාස 3-4ක්. දන්නවනේ. එතකොට ඊළඟට මේ රටේ ඒ කරන්න නොදීපු හැම වැඩක්ම උද්ඝෝෂණ කරද්ලා පෙළපාලි ගිහිල්ලා මේ පාරවල් වල හැමදාම රාජ්‍ය ආයතන ඉස්සරහට ගෙනියන්න නොදී වැඩ කටයුතු කරපු අය දැන් තෙල් ටැංකි ටික දෙන්නේ ඒගොල්ලන්ගේ නෑපු සැලැස්මක් වගේ. බොහොම හොඳයි. ඒ විදියට ගත්තහම අපේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහන් වලට ඉන්දියාවත් එක්ක එකතු වෙලා වැඩ කරන හැටි ඉතාමත්ම හොඳයි. ඒ දවස්වල පොළොවේ හැපෙන්න හැදුවා. පස් කන්න හැදුවා. එහෙම කියපු අය මේ සියල්ල මෙහෙම ගෙන්නන්න පුළුවන්. එකින් එක කියලා දෙන්න පුළුවන්. මං කියන්නේ ඒකයි. මෙච්චර කල් අවුරුදු දශක ගණනාවක් මේ රට ඉස්සරහට ගෙනියන්න නොදී මේ රට ආපස්සට ඇදපු ඒ කුහක කණ්ඩායම අද සිද්ධ වෙලා තියෙනවා. එක පැත්තකින් දළදා වහන්සේට බෝම්බ ගහපු අයට ගිහිල්ලා දළදා වහන්සේගේ ප්‍රදර්ශන කරන්න සිද්ධ වුණා. ආයිත් එතනට ගිහිල්ලා වැඳ වැටෙන්න සිද්ධ වුණා වගේ එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙන්නලා දීපු පාරේ අද මේ අනුර කුමාර දිසානායකට යන්න සිද්ධ වෙලා තියෙනවා. මෙච්චර දවස් විරුද්ධ වෙච්ච දේවල් අද හරි කියලා පිළි අරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙනවා. මේ රටට තිබිච්ච විස බීජේ මේ රටට තිබිච්ච කුණුගොඩ මේ අවුරුදු 2-3 යනකොට
සුන්නත් දූලි වෙලා මේ රට ක්ලීන් වෙනවා. ඊළඟට මේ රට බාර ගන්න කෙනාට මේ රට බාරගත්තාම එක්සත් ජාතික පක්ෂයට ක්ලීන් ශ්‍රී ලංකාවක ඔය ආපස්සට අදින්නේ නැති වෙන්න, ආයි කකුලෙන් අදින්නේ නැති වෙන්න, ආයිත් උද්ඝෝෂණ කරන්න බැරි වෙන්න මේ රට නොනවතී ඉස්සරහට ගෙනියන්න පසුබිම හැදිලා තියෙනවා. ඒ නිසා අපි අර 68 ලක්ෂයක් ඡන්දෙ දීපු අයටත් මේ වෙලාවේ රැවටිලා හරි අහුවෙලා හරි ඡන්දෙ දීපු අයටත් ස්තුතිවන්ත වෙනවා. හොඳයි ක්ලීන් කරලා පාර හදලා දුන්නට වැටිච්ච රට අපි ගොඩ ගත්තා. දැන් ආයි කකුලෙන් අදින්න බැරි වෙන්න ඒ කණ්ඩායම මේ රට ක්ලීන් කරලා දෙනවා. එතනින් පස්සේ ආයිත් නොනවිත ගමනක් නැවත වතාවක් අලි පාරට ඇවිල්ලා අර එකපාරක් කිව්වේ නේද? ඇතුන් ලවා මද්දවමු කියලා ඒ ගමන නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් සමග ගමන් කරන්න අපේ ශක්තිය අපේ ගමේ හයිය එකතු කරගෙන ජයග්‍රහණයේ ගමනකට ආරාධනා කරමින්